හෙල්ලෝ ට්‍රේඩර්ස් කොහොමද ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කොහොමද ෆිබොනාචි පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ තම්බ්නෙල් එකේ දැක්කා වගේ අද කතා කරන්නේ අපි ෆිබොනාචි පාවිච්චි කරලා කොහොමද ට්‍රේඩ් එකක් ගන්න මේකට කිව්වා වගේම 99ක් මාකට් එකේ මේක වැඩ කරනවද ඉතින් අපි ඒ ගැන තමයි කතා කරන්නේ අපි මේ ෆිබොනාචි ටූල් එකේ settings වෙනස් කරලා තියෙන්නේ අපි ඒ settings ටිකත් ඔයගොල්ලන්ට දෙනවා අනිවාර්යයෙන්ම ඉතින් ඒ settings ටිකත් ඔයගොල්ලන්ට ඒ ටිකක් දෙලා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා හරි ෆිබොනාචි කියන්නේ මොකක්ද? හරි ෆිබොනාචි කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඉතින් ඔයගොල්ලෝ ෆිබොනාචි ගැන පොඩ්ඩක් ෆිබොනාචි කියන්නේ ලොකු කතාවක්. ඒ කතාව ඇත්තටම ලස්සනයි. ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. Google එකෙන් වුණත් ChatGPT තියෙනවා. ඒ වගේ දෙයකට ටයිප් කරලා අරගෙන ෆිබොනාචි කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට ගැඹුරෙන් හොයන්න පුළුවන්. මම ඒ ගැන එච්චර ගැඹුරෙන් කියන්න යන්නේ නැහැ. අද මම කියන්නේ ෆිබොනාචි පාවිච්චි කරලා කොහොමද අපි ට්‍රේඩ් එකක් ගන්න. මේක 100ට කොච්චර %% ඒ කියන්නේ හොඳට වැඩ කරනවද මාකට් එකේ? අන්න ඒක තමයි අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ ෆිබොනාචි දාගන්නේ කොහොමද ට්‍රේඩ් කියන්නේ අපි අද හරි වීඩියෝ එකට ගිහිල්ලාම අපි ටික කතා කරමු හරි අපි එතකොට පොයින්ට් එකට එමු එතකොට හරි අපි බුලිෂ් පැත්තට ඒ කියන්නේ බුල් මාකට් එකක් ඒ කියන්නේ මේ බුලිෂ් මාකට් එකකට ෆිබොනාචි දාගන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු මේම මම ඔයාලට පොඩි ලයින් එකකින් බුලිෂ් මාකට් එකක් අඳ ගන්නවා හරි මාකට් එක බුලිෂ් පැත්තට තමයි තියෙන්නේ හරි මාකට් එක තියෙන්නේ බුලිෂ් පැත්ත. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක බුලිෂ් පැත්තට මාකට් එක ඇඳලා තියෙනවා. ෆිබොනාචි දාන්නේ කොහොමද? ෆිබොනාචි එක දාන්නේ ලෝ පොයින්ට් එකේ ඉඳන් හයි පොයින්ට් එකට. එතකොට මේක දානකොට කැනල් බොඩි එකේ නෙමෙයි අන්තිමටම හැදිලා තියෙන කැනල් එකේ වීක් එකට තමයි අපි මේක දාගන්න ඕනේ. අපි මේක දාන්නේ එතකොට අන්තිමට හැදිලා තියෙන එක. එතකොට මේ කැනල් වල වීක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම පොඩි කළු පාට ඊට තියෙනවා ඒ වික්. ඉතින් ඔයගොල්ලෝ වික් දන්නේ නැති කට්ටිය නේ අනිවාර්යෙන් වික් ගැන දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ. ඔන්න කැනල් එකේ ඔන්න ඔය විදිහට වික් තියෙනවා. එතකොට අපි ෆිබොනාචි දාන්නේ කොහමද? අපි ෆිබොනාචි දාන්නේ වික් එකට. එතකොට අපි ඉස්සලා මෙතනට දාන්න නැතුව අපි ඒකම අපි මෙතන ඇඳගමු. හරි අපි මෙතන ඇඳගමු කැනල් එකක්. ඔයගොල්ලන්ට මම පොඩි අයිඩියාවක් ගන්න තමයි ඉතින් මේක කරන්නේ. එතකොට මේක තමයි ලෝ පොයින්ට් එක. අපි ලෝ පොයින්ට් එක මෙන්න මේ විදිහට තියාගමු. අපි මෙහෙම යමු. හරි මෙච්චර විතර පල්ලෙන් තියාගන්න. මේක මෙහෙට කරගෙන. හරි ඒ පැත්ත වැඩි හිතන්නව. පොඩ්ඩක් එහාම ආයෙනවා. ඉතින් මම ඔයාලට මේක ඇඳලා පෙන්නන්නම් දල වශයෙන් පොඩි අයිඩියාවක් ගන්න. එතකොට මම මේ කළු පාටෙන් ගහලා තියෙන්නේ කැනල් වල වික් කියලා හිතාගන්න. හරි මෙන්න මම වික් මේ විදිහට ගහලා තියෙනවා. එතකොට මම මේක පාවිච්චි කරන්න ඕනේ. මේක ඇවිල්ලා බුලිෂ් මාකට් එකක්. ඉතින් බුල් මාකට් එක අපි දාන්නේ පහළ ඉඳන් උඩට. කොහොමද? පල්ලෙහා ඉඳන් ලෝ පොයින්ට් එකේ ඉඳන් හයි පොයින්ට් එකට. හොඳට මතක තියාගන්න. බුලිෂ් මාකට් එකේ අපි මේක දාන්නේ ලෝ පොයින්ට් එකේ ඉඳන් හයි පොයින්ට් එකට. හරි. එතකොට අපි ඒක දාලා බලමු. එතකොට අපි ෆිබොනාචි ටූල් එක ගන්න ඉතින් වල. එතකොට මේ ටූල් බාර් එක මෙන්න මේ පැත්තෙන් ඔයගොල්ලන්ට තියෙනවා. ඒක පේනවා ඉතින් ඔයගොල්ලන්ට. මෙන්න මේ පැත්තෙන් තියෙන ටූල් බාර් එක. හරි. මෙන්න මේ පැත්තෙන් ටූල් බාර් එක තියෙනවා. හරි. එතකොට ටූල් බාර් එකේ අපි යන්න ඕනේ ෆිබොනාචි ටූල් එක ගන්න. මෙන්න මෙතන තියෙනවා ෆිබොනාචි කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ටූල් එක මෙහාට ගත්තා පස්සේ මෙන්න මේ ෆිබොනාචි කියන එක තමයි අපි ගන්න ඕනේ. හරි. මෙන්න මේ ටූල් එක අපි ගියනම් ඒක ෆේවරිට් දාගන්න. හරි මම මෙතන ඒක ෆේවරිට් දාගන්න තියෙන. මේකවල ඔයගොල්ලෝ මේ සාමාන්‍ය දේවල් දන්නවා ඇති. මොකද ක්‍රිප්ටෝකරන්සි කෝස් එකක් කරපු කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ කෝස් එකේ පළවෙනි දේ වෙන්නේ ෆිබොනාචි තමයි ඉතින් ඒගොල්ලෝ ගන්නන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් කෝස් කරන කට්ටිය කොහොමද කරන්නේ කියලා. මේ ෆිබොනාචි ටූල් එකෙන් පටන් ගන්න. හැබැයි ඒකෙත් ඇඩ්වාන්ස් විදියට කියා දෙන්න. ඉතින් ෆිබොනාචි ටූල් එක උනත් පැය 4-5ක් කියා දෙනවා ඉතින්. ඒගොල්ලන්ට මට ගහනවා නෙවෙයි. ඉතින් මම මේ ඔයගොල්ලන්ට කියන්නේ ඒක තමයි ඉතින් ඇත්ත කතාව ඉතින් නේ. හරි. අද අපි ෆිබොනාචි අලුත් විදියට පාවිච්චි කරලා සුපිරියෝ ට්‍රේඩ් ගමු. ෆිබොනාචි එකෙන් පට්ට ගේමක් ගහ ගන්න පුළුවන් ඉතින්. බොරු නෙමෙයි ඒක ඇත්ත. ඉතින් ඒක හරියටම පාවිච්චි කරගන්න ඕනේ. හරි. එතකොට අපි මේක දාගන්නේ කොහොමද? හරි. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ කැනල් එකේ ලෝ වීක් එක ලෝම පොයින්ට් එක. ලෝ පොයින්ට් එකේ ඉඳන් අපි මේක දාන්නේ මේ උඩම තියෙන කැනල් වීක් එකේ හයි ඒ කියන්නේ හයි කියන්නේ හයිම පොයින්ට් එකට තමයි අපි මේක ගන්න. මෙතන කැනල් බොඩි එක නෙමෙයි හයි පොයින්ට් එක. හරි. එතකොට අපි මේ විදිහට හදාගත්ත කියලා හිතාගමු. මම මාකට් එකේ මේක වැඩ කරලා තියෙන වීඩියෝ ගලන්න පෙන්නන්න. මම මේක අඳපු එකක් හින්දා ඒක පල්ලට ගත්තා. හරි. එතකොට මාකට් එක මේ විදිහට ඇවිල්ලා මේ සෝන් එකෙන් බයි වෙනවා. මෙන්න මේ සෝන් එකෙන් බයි වෙනවා. මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගන්නකොට තමයි ෆිබොනාචි පාවිච්චි කරන්නේ. අපි මේ සෝන් එකක් ගහගන්නේ බයි සෝන් එක. ෆිබොනාචි ටූල් එක පාවිච්චි කරලා තමයි අපි හදාගන්නේ. ඉතින් මේ සෝන් එක කොච්චර මේ ටූල් එක පාවිච්චි කරලා කරොත් හොඳට වැඩ කරලා තියෙනවා.
හැබැයි මේක අපි ට්‍රෙන්ඩ් එක හොඳට අඳුරගෙන ඉන්න ඕනේ. ඒක අනිවාර්යම දෙයක්. හරි. ඉතින් සරලයි. මේක අනිත් පැත්තටත් ඒ විදිහම තමයි. ඉතින් මම මේක අනිත් පැත්තටත් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. හරි බෙයාරිස් පැත්තට මම මේක පොඩක් අඳින්නම්. හරි. පොඩක් හිතන්න එපා. ඉතින් මේක පොඩක් කැත වුණාට ඔයගොල්ලෝ මේ ඇනලයිස් කරන වැඩේ කරනකොට ක්වොලිටියට කරන්න. ඒ කියන්නේ සෝන් එකක් ගහ ගන්නකොට එහෙම ලස්සනටම ගහ ගන්න. මම වගේ මේ දැන් මේක නම් මේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා ඉතින් ඔය මේ ගැහුවේ ඉතින් ඒක අවුලක් නෑ ඉතින්. ඒ කියන්නේ හිතන්න එපා මෙතනින් මේ විදිහට channel දැන් මෙතන මට channel එකක් අඳින්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට ID එක ගන්න පුළුවන්. එතකොට channel wick එක තමයි අපි channel එකේ body එකෙන් නෙමෙයි ගන්න. අනිවාර්යෙන් wick එකක් තියෙනවා නේ wick එකෙන්. wick එකක් නැතුව මේ close වෙන channel තියෙනවා. නැතුව නෙමෙයි ඒවා ඒ ගාන්ට එතන close වෙලා closing price එකෙන් අපි ඒ කියන්නේ close වෙලා තියෙන price එකෙන් තමයි අපි ගන්න. ඒ කියන්නේ wick එකක් තිබ්බොත් ඒ wick එකෙන් ඉඳන් තමයි අපි Fibonacci tool එක හරියටම දාගන්නේ. එතකොට bearish market එකක්. bearish market එක කියන්නේ market එක sell පැත්තට එනවා. sell පැත්තට අපි මේක දාගන්නේ කොහොමද කියලා බලමු. හරි. එතකොට sell පැත්තට අපි මේක දාන්නේ. පළවෙනිම දැන් මෙතන wick එකක් තියෙනවා කියලා එහෙම හරි හිතන්න. එතකොට අපි පළවෙනි high එකේ ඉඳන් පළවෙනි යටට හම් වෙන පළවෙනි low එකට තමයි අපි මේක දාගන්නේ. එතකොට ඒ lower point එකට එන මෙන්න මේ zone එකෙන් අපිට entry එකක් ගන්න පුළුවන්. මෙන්න මේ zone එකෙන් අපිට entry එකක් ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මම මෙතන ඒ zone එක තියෙන line දෙක ටිකක් කහ පාටින් වගේ දාලා තියෙනවා. ඒ golden pocket එකක් විදියට මම ඒක දාලා තියෙන්නේ. අපිට මේ zone එකෙන් trade එකක් ගන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි මම ඒක දාලා තියෙන්නේ. එතකොට මම පොඩ්ඩක් මේ මගේ Fibonacci tool එක ඔයගලන්ට නිකන් මේ මෙහෙම පැහැදිලි වෙන්න දාලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ Fibonacci tool එක අරන් දැම්ම ගමන් ඔහොම ඉන්නේ නැති වෙන්න පුළුවන්. එයි නිකන් විකාර ගොඩාක් සෑහෙන්න ඊරියනවා සාමාන්‍යයෙන් 11ක් 12ක් විතර එන්න ඉඩ තියෙනවා. හරිද? එහෙම આવවම ඔයගලන්ට ඒක දැක්ක ගමන් තේරෙන්නේ මේ විදිහට පැහැදිලිව හදා ගන්න ඕනේ. මම මේක settings video එකේ අන්තිමටම කියන්නම්. ඉතින් පැහැදිලි කරලා දෙන්න ටිකක් තියෙනවා. ඒ හින්දා අපි මේ මුල් ටික අපි ගිහිල්ලා අන්තිමට ගියේදී අපි මේ ගැන කතා කරමු. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ tool එක දැම්මට පස්සේ මම මේ යටින් දාලා තියෙනවා TP තියාගන්න පොඩි ඒ කියන්නේ පොඩි line දෙකක් TP තියාගන්න අපිට හරියට ඕන නම් තියාගන්න පුළුවන්. නැත්නම් අපිට පළවෙනිටම හම් වෙන low එකකින් හෝ high එකකින් අපිට trade එකෙන් අයින් වෙන්න පුළුවන්. හරි. scalping කරනකොට අපි trade එකක් ගොඩක් වෙලා අල්ලන් ඉන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා. පොඩ්ඩ වෙලා වෙයි අල්ලන් ඉන්නේ. අපි හරියෙන් අපි profit එක book කරගෙන අපි trade එක අල්ලන් ඉන්නවා. නැත්නම් අපිට ගාලා අපි profit එක ගන්න අපි market එකෙන් අයින් වෙනවා. හරි. එතකොට මේ tool එක මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ settings ටික මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එක පොඩ්ඩක් ටිකක් දුරට ගිහිල්ලා කියලාම පැහැදිලි කරලා මම මේකේ ඔයගොල්ලන්ට settings ටික පෙන්නන්නම්. හරි. එතකොට අපි යමු. අපි මේක දාලා බලමු. එතකොට live market එකේ මේ කියන විදිහට මේක ඉතින් ඇඳලා නේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එතකොට මට ඕන විදිහකට පෙන්වන්න පුළුවන්. අපි live market එකෙත් වැඩ කරලා තියෙනවාද කියලා බලමු. එතකොට අපි trend එක අඳුරගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන ඉඳන් මෙතනට එකක් ගහගත්තට පස්සේ මේක මෙතන BOS එකක් තියෙනවා. BOS එකක් දුන්නා කියන්නේ මාකට් එක බයි පැත්තට යන්නේ ඉතින්. මේ විදිහට මාකට් එක බයි පැත්තට මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. හරි. අපි ඒතකොට Fibonacci දාන ගැන කොහොමද කිව්වේ? Fibonacci දාන්න ඕනේ පළවෙනිටම හම්බෙන low point එක. දැන් මේක bullish market එකන්නේ. ඒ කියන්නේ බුල් පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මාකට් එක බුල් පැත්තට යන්නේ. එතකොට අපි දාන්නේ පළවෙනිටම හම්බෙන low point එක. එතකොට අපිට මෙතන හම්බෙන්නේ මෙන්න මේ low point එක. මම මේ මාක් කරලා පෙන්නුවේ. ඔන්න ඕක තමයි අපි පළවෙනිටම හම්බෙන low එක. ඊට පස්සේ අපිට පළවෙනිටම හම්බෙන high එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි. අපි ඔතනට අපි Fibonacci tool එක දාමු. Fibonacci tool එක ගත්තා මේ විදිහට. මම මෙතන Fibonacci tool එක ගත්තා. ඔයාගේ mouse එකේ මෙන්න මේ කැල ගන්නට ගෙනිච්චා. low point එක, ඒ කියන්නේ low wick එක ළඟට ගෙනිච්චා. ඊට පස්සේ මෙහෙම mouse එක touch කරගෙනම අපි මෙහෙම උඩට අරන් ගිහිල්ලා පළවෙනිටම හම්බෙන high එක ළඟින් තියලා මේක ගන්නට high එක ළඟින් ගන්නට තියලා අපි මේක අයින් කරනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවද මාකට් එක ගානට මේ golden pocket එකට ඇවිල්ලා මෙන්න මේ golden pocket එකට ඇවිල්ලා මාකට් එක up movement එක දීලා තියෙනවා ඉතින්. එතකොට අපි මේකේ මාක් කරලා තියෙන මේ TP දුන්නොත් අපිට ඒ TP line වලටම මාකට් එක ගිහිල්ලා තියෙනවා. හරිද? අපි එතකොට දැන් අපි gold වල නම් අපි සාමාන්‍යයෙන් pips 100ක් විතර මේකෙන් බලමු. pips 100ක් බලමු. pips 50ක් ක්ලික්ස් කරමු. හරිද? එතකොට අපි මේක බයි පැත්තට අපි rate එක දාගමු. අපි එතන මේ golden pocket එකට ආපුවම 0.05 එකෙන් ඔයගොල්ලෝ trade එක දාගන්න. හරි trade එක මෙතනට ආපුවම අපි ඔන්න 0.05 එකෙන් trade එක දාගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් pips 50ක් විතර risk කරමු. 50 කියන්නේ මේ ගන්නවා. 50ක් අපි මේකේ 50ක් වගේ තිබ්බොත් දැන් මේක නම් වැදුන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ හරියට ඇවිල්ලා ඒ golden pocket එක අපිට ඒ තියෙන line එක තියෙනවානේ. අපිට ඒ හරියට ආසන්නෙම තියාගන්න එපා. මොකද ඒ golden pocket එකේ zone එකේ ඒ කියන්නේ zone එකේ පරතරය. අන්න ඒක ඇතුලේ market එක ඒ zone එක ඇතුලේ ඇවිල්ලා run වෙලා උඩට යන්න පුළුවන්. ඒ හින්දා
දැන් මෙතනින්ම පොයින්ට් එකෙන් ගන්න ඕන අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් පිප්ස් සාමාන්‍යයෙන් 60ක් ඒ ගන්න වගේ තියාගෙන පිප්ස් 60ක් අපි මේකේ දාපුවම අපි පිප්ස් සාමාන්‍යයෙන් 70ක් විතර තියාගත්ත කියමු. හරි පිප්ස් 70ක් මේ පැත්තට තියාගත්ත. ඒක ලොකුයි. එනකොට අපි මේකේ ප්‍රොෆිට් එක ගොඩක් තියාගන්න පුළුවන්. අපි එහෙම ප්‍රොෆිට් එක වාට ගොඩක් ඒ ලෝ පළවෙනි හයි එකට අල්ල ගන්න පුළුවන් නම් පිප්ස් පොඩ්ඩක් ලොස් ඒ කියන්නේ රිස්ක් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මෙතන එතකොට මෙතන එනකොට පිප්ස් මෙතන එනකොට පිප්ස් සාමාන්‍යයෙන් 150කට ආසන්න ගාණක් රන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පිප්ස් 60ක් වගේ රිස්ක් කරලා උඩට එනකොට 160කට වගේ ආසන්න ගාණක් මාකට් එක උඩට මූව් වෙලා තියෙනවා. හරි ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපිට මේ TP මේ මම මේ ටූල් එකේ දීලා තියෙන මෙන්න මේ zone වලට තියන්න පුළුවන් මෙන්න මේ TP. හරිද? අපි හැම වෙලාවෙම එනවා 0.05 එකට තියලා බලමු මාකට් එක ඒකට වැඩ කරලා තියෙනවද කියලා. මේක ඇදලා බලනකොට ඔයගොල්ලන්ට පේනවා මාකට් එක ගාන්ට ඒ zone එකෙන් buy move එක දීලා තියෙනවා කියලා. හරි අපි එතකොට ඒක අයින් කරමු. ඒ විදිහට අපි තව එකක් බලමු. අපි හරිස් පැත්තටමයි එතකොට මේ මාකට් එකේ මෙතන ගිහින් තියෙන්නේ. හරි අපි එතකොට අඳුර ගන්නවා. අපි මේ ටූල් එකට මෙතනින් අයින් කරමු. එතකොට අපිට පේනවා අන්න මෙතනත් මෙන්න මෙතනින් අපිට මේ විදිහට BUS එකක් දාගත්තට පස්සේ එතකොට හම් වෙන ලෝ පොයින්ට් එක අපිට මෙන්න මේක ඵලයෙන්ම හම් වෙන. ඊට පස්සේ ලොකුම හයි පොයින්ට් එක මේක. හරිද? අපි එතකොට දාන්න මෙන්න මේ ලෝ පොයින්ට් එකේ ඉන්න අපි හරි ඉස්සල්ලා zone එක අපිට පෙන්වෙන්න තැන මෙන්න මේ උඩම තියෙන මෙන්න මේ මෙතන පොයින්ට් එකට දාගන්නවා. හරි ඒ පොයින්ට් එකට දාගත්තාට පස්සේ ඔයගොල්ලන්ට පේනවද ඒ zone එකටම මාකට් එක ඇවිල්ලා හරියටම ඒ zone එකෙන් ගානට buy පැත්තට ගිහිල්ලා තියෙනවා. අපි ඒකත් තියාගමු. අපේ මේ tool එකේ පෙන්නලා තියෙන TP එකටම අපි තියමු. නැත්නම් ඔයාලා මේක මේ පළවෙනිටම හම් වෙන high එකකට තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම ඔයාලට කිව්වේ ස්කැල්පින් කරනකොට අපි ගොඩක් වෙලා ට්‍රේඩ් එක අල්ලන් ඉන්න බලන්නේ. අල්ලන් හිටියොත් ඒක B කරගෙන අල්ලන් ඉන්න. මාකට් එක මෙතනට ආවට පස්සේ මීට පොඩ්ඩක් පල්ලෙහාන් B කරගෙන මාකට් එක දිහා බලන් ඉන්න. මාකට් එක උඩ ටාගට් එකට එනවාද කියලා. අනිවාර්යෙන් මෙන්න මේ ටාගට් නම් මාකට් එකේ එනවා. ඉතින් මේ tool එකේ හරි. එතකොට අපි සාමාන්‍ය pips දැන් අපි මෙතනින්මනේ ගත්තේ. අපිට මේ ට්‍රේඩ් මෙතන මේ ඔයගලන්ට පේනවා මෙතන දෙකක් තියෙනවා 0.05 එකයි මේ යට ලයින් එකකුත් තියෙනවා දෙකම ගහපාට ලයින් දෙකක් තියෙනවා. අපිට ওই දෙකෙන්ම මේ අපිට ට්‍රේඩ් ඒ හරියට ආවම මාකට් එක ගන්න අපි මෙතනින් ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් අපිට බය නැතුව 0.50ක් විතර රිස්ක් කරන්න පුළුවන්. ඒ වගේ තැනක ඔයා ඒ වගේ තැනකින්ම මාකට් එකේ මේ ට්‍රේඩ් එක ගන්නවා නම් අනිවාර්යෙන් පිප්ස් 50ක් රිස්ක් කරන්න. හරිද? ඊට වඩා මේ උඩ 0.05 එකෙන් ගන්නවා නම් ඊට වඩා පිප්ස් 60ක් ඒ ගාන තියාගන්න. මොකද දැන් මොකද මේකට එන පරතරය තියෙනවනේ. ඒ අතරේ ඇවිල්ලා ඔයාගේ ස්ටොප් ලොස් වැදිලා මාකට් එක අප් වෙන්න පුළුවන්. හරි? ඒ වුණාට මේ zone එකේ සුපිරියට මේ tool එකේ මේ zone එකෙන් මාකට් එක වැඩ කරලා තියෙනවා. අපි පළවෙනිටම හම් වෙන high වලට තිබ්බත් අනිවාර්යෙන්ම මේකට වැඩ කරලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවා. I think මේ zone එකෙන්ම හැල්ලා මාකට් එක ගිහිල්ලා තියෙනවා. අපි මේ පොඩි තැනකට දාලා බලමුකෝ. වැඩි කතාවක් නැහැ මෙන්න මෙතන. හරි. අපි මෙන්න මෙතනක් දාලා බලමු. මම ඔයාලා ඉරි ගහලා වෙන්නන්නේ නැහැ මෙතන ඉඳන්. හරි. ඔයගොල්ලන්ට පේනවද? මේ ඒ zone එකෙන් හැල්ලා තියෙනවා. හැබැයි ඒක තිබ්බොත් නම් අපි stop loss පොඩ්ඩක් වදිනවා මේ. අපි එතන බලමු ඒ pips මෙතන ඉඳන් trade එකක් ගත්තා කියලා හිතුව. අපි මෙතන pips 100ක් වගේ තියාගත්තා 50ක් වගේ පල්ලට තියාගමු. හරි හරියට බැලුවොත් 50ක් තිබ්බත් ස්ටොප් ලොස් වදින්නේ නැහැ. මොකද ගාන මාකට් එකේ දෙනින් බයි වෙලා තියෙනවා. මේ හරියට තමයි පිප්ස් 50ක් විතර අපි රිස්ක් කරලා අපි මේ හැම වෙලාවෙම මේක කරගන්න වෙලාව පිප්ස් 50ක් රිස්ක් කරන්න. පිප්ස් 100ක් හෝ 120ක් යනකම් ටාගට් අල්ලන් ඉන්න. හරි මම නම් එහෙමයි. මොකද රිස්ක් කරන ගානට ඩබල් තමයි මම පිප්ස් ගාන අල්ලගන්නේ. මොකද අපි ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවා අපිට වාසියක් තියෙන්න ඕනේ ඉතින්. හරි එතකොට අපි බැලුවා. එතකොට මෙතනත් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලන්ට පේනවා ඇති මෙතන ගිහිලා තියෙන ට්‍රෙන්ඩ් එක. හරි. හරි මේක මුලනේ මාකට් එකේ. අපි පොඩ්ඩක් තව පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා මේ ටූල් එක වැඩ කරලා තියෙන විදිය ගැන අපි පොඩ්ඩක් බලමු. හරි අපිට මෙතන බැලුවොත් හරි මෙන්න මෙතන ඉඳන් මෙතනට ගත්තොත් හරි මාකට් එකේ බයි පැත්තට තියෙන්නේ. එතකොට අපි ටූල් එකේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙන්න මේ උඩම හම් වෙන හයි එකට වෙනකන් අපි මේක දාගන්නවා. දැක්කද? හරියටම ඉතින් මේ පොකට් එකෙන් ගානට මාකට් එක හැරිලා තියෙනවා. ඔයගලන්ට පේන ඇති මේ golden pocket එකෙන් මාකට් එක ගානටම උඩට ගිහිල්ලා තියෙනවා. හරි අපිට මෙතන බලා ගන්න පුළුවන් ගැම්මටම. හරි මෙතනත් මෙහෙම බැලුවොත් මාකට් එක බයි පැත්තට තියෙන්නේ. අපි එතකොට මෙතන හම් වෙන අපේ පළවෙනි ලෝ එක අපිට හම් වෙන පළවෙනි හයි එක. දැන් අපිට පල්ලට ගිහින් එනවා නම් මෙන්න මේකනේ අපි පළවෙනි හයි එක එන්නේ. එතකොට මෙතනින් අපි ඩිරෙක්ෂන් එක දීලා තියෙනවා මාකට් එකේ බයි පැත්තට කියලා. හරි එතකොට අපිට මෙතනින් අපි මෙතන ට්‍රේඩ් එක ගත්තොත් අපි බලමු. ඔන්න මේ ට්‍රේඩ් එක අපි එතකොට ලොස් වෙන්න ඉඩ තියෙනවා. මේ ඒ zone එකෙන් මාකට් එක ගිහින් දෙනවා. හැබැයි අපි 50ක් විතර රිස්ක් කරන හින්දා
අපේ ස්ටොප් ලොස් වැදිලා තමයි මාකට් එක බයි වෙලා තියෙන්නේ. හරි අපි 20 50 ක්ලික්ස් කරොත් අපි ස්ටොප් ලොස් වදිනවා මෙතනින්. මෙතන අපි ස්ටොප් ලොස් වැදිලා යන්නේ. ඕකේ. හරි ඒ වගේ තැනුත් තියෙනවා ඉතින් අපි මේක වැඩ කරලා තියෙන තව තැන් බලමු. මේක ඉතින් දිගටම ඔයාලට මේක යූස් කරලා බලන්න පුළුවන්. මේක වැඩ කරලා තියෙන හරි මෙතනට දාමු. මෙතනින් බැලුවොත් හරි මෙතනින් බැලුවොත් මේක බයි පැත්තට යන්නේ. මේ යට පොයින්ට් එකේ නම් මේ හයි පොයින්ට් එකට දාමු. හරි ඔයගොල්ලන්ට පේනවා හැරලා තියෙනවා ගානට එතන golden pocket එකේ. හරි අපි දැන් bearish පැත්තට මේ බලන්නේ. හරි මෙතනක් බලමු bearish පැත්තට තියෙන්නේ. හරි මෙතන බැලුවොත් අර දැක්කනේ මේ පොයින්ට් එකෙන් ගානට හැරලා තියෙනවා. ඉතින් මේක කෙලිම මේ මාකට් එක හරවලම තියෙන්නේ හරියටම ඒ පොයින්ට් එකෙන් මාකට් එක හරවලා තියෙනවා. එතකොට ඔයාලට එතන මේ Fibonacci tool එකේ confirmation අරගෙන තව ඔයගොල්ලෝ මොකක් හරි analyze කරන්න method එකක් තියෙනවනේ. ඒ confirmation අරගෙන ඔයාලට මේකෙන් superior trade එකක් ගන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් bearish පැත්තටත් බලමු. අපි දැන් bullish පැත්තට බැලුවා bearish පැත්තට ටක් ගාලා බලමු. මේක ඔයගොල්ලන්ට back texting කරන්න පුළුවන්. 1 minute කරනවා නම් ඉතින් ඔයාලට trading view එක buy කරන්න වෙනවා. නැත්තම් මේක 1 day දාලා බලන්න. මම මේක 1 day දාලා නැහැ. සමහරට ඉතින් මේක හොඳටම වැඩ. මේක 1 minute වලට නම් ආයෙ ඉතින් superior එකම වැඩ. මම trade සෑහෙන දරන් දෙනවා මේකේ. මේක superior එකම වැඩ. මට නම් superior tool එක මේක. හරිද? මේක මට ගොඩක් වටිනවා. මම trade කරනකොට මට ගොඩක් වටිනවා මාකට් එකේ. මේ වෙලාවේ මාකට් එක අපිට තල වශයෙන් මාකට් එක සෙල් වෙන්න මේ price එකෙන් මේ හරියට සෙල් වෙයි කියලා මට idea එකක් ගන්න මට මේ tool එක සෑහෙන වටිනවා ඉතින්. හරි එතකොට මේක තියාගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ මාකට් එක ගිහිල්ලා තියෙන ඉතින් එතකොට අපි pips 50ක් විතර risk කරා කියලා හිතමු. අපි මේ මෙතෙන් ඩාවල් පස්සේ මාකට් එක මෙතන trade එක දානවා. හරි අපි pips 50 හරි 50 කෙනකොට stop loss වැදිලා තියෙනවා එතන. ඒ වුණාට මාකට් එක ගන්න සෙල්ලා තියෙනවා. මම ඔයාලට කියන්නේ ඉතින් සාමාන්‍ය ඉතින් ස්කැල්පින් වලදී කැපිටල් එක තියෙන්න ඕනේ. ඉතින් කැපිටල් එක තියෙනවා නම් චුට්ටක් විතර අල්ලන් ඉඳලා මේ ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් පිට අපිට මේකෙන් අයින් වෙන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන මූව් එක තියෙනවා. ලස්සනට මම ඔයගොල්ලන්ට මේක ලොකු කරලා පෙන්නන්න. හරි මෙතන ඉඳන් මාකට් එක bearish පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අපි මෙතන ඉඳන් දාගත්තොත් මෙන්න මේ විදියට හරි ඒ මූව් එකෙන් මාකට් එක ගන්නට වැඩ කරලා තියෙනවා. ඒ සෝන් එකෙන් මාකට් එකේ හරියම අනිවාර්යයෙන්ම සෙල් පැත්තට යනවා නම් ඒ හරියෙන් ගන්නට සෙල් පැත්තට හරවන අපිට හම්බෙන්නේ මේ. දැක්කම මේ පොඩි තැන් වල වුණත් මේක හොඳට වැඩ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ. දැන් මෙතන බලන්න මේ මූව් එකේ දැම්මට පස්සේ මෙතනින් ගන්නට ඒ සෙල් එක දීලා තියෙනවා. හරි අපිට මෙතනත් බලා ගන්න පුළුවන්. මෙතනත් පොඩ්ඩක් උඩට ගිහලා මට මේ මාකට් එක සෙල් පැත්තට ගිහලා දෙනවා. ඔයාලා මේකේ තියෙනකොට ඔයාලා බයි පැත්තට මේකෙන් ට්‍රේඩ් එකක් ගන්නවා නම් පළවෙනිටම හම්බෙන හයි එකට තියන්න සෙල් පැත්තට ගන්නවා නම් පළවෙනිටම හම්බෙන ලෝ පොයින්ට් එකට තියාගන්න. හරි ඉතින් මේක තමයි ඔයගොල්ලෝ මේක බෑක් ටෙක්ස්ටින් කරලා බලන්න මේ මාකට් එකේ මේක හොඳට වැඩ කරලා තියෙනවද කියලා ඔයගලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අදට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊට පස්සේ ඊට අමතරව මට ඔයගලන්ට දැන් Fibonacci tool එකේ settings ටික පෙන්නන්න තියෙනවා. හරි මෙන්න මේ tool එකේ settings ටික හදාගන්න මම මේක settings වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මම මේක settings ටික පෙන්නන්නම්. හරි මෙන්න මේ settings ටික ඔයගොල්ලෝ හදා ගන්න ඕනි මේ tool එකෙන් වැඩක් ගන්න නම්. හරි එතකොට මෙන්න මේ හදලා තියෙන settings ටික විදිහටම ඔයගොල්ලෝ settings හදා ගන්න. හරි ඉතින් ඔයගොල්ලෝ මේක screenshot එකක් හරි ගාලා ගමන් නැහැ. මේක mobile phone එකෙන් use කරන කෙනෙක් ඉන්නවා නම් ඒත් අවුලක් නැහැ. යාලට මේක ගන්නට trade ගන්න පුළුවන්. ඒගොල්ලන්ට knowledge එක ගන්න පුළුවන් මේ හරිය market එක sell වෙයිද buy වෙයිද කියලා. අනිවාර්යෙන් මේක දානකොට මාකට් එකේ ඩිරෙක්ෂන් එක අනුව මේක මේ මාකට් එකේ දාන්න පාවිච්චි කරන්න. හරිද? නිකන් ගත්ත ගමන් හයි එකක් ලෝ එකක් තිබ්බොත් දාන්න එපා. මාකට් එකේ ඉස්සලම ඩිරෙක්ෂන් එක අඳුරගන්න. ඩිරෙක්ෂන් එක අඳුරගෙන මේක දාලා බලන්න. හරි එහෙනම් ඔන්න settings ටික මේ ටික හදාගන්න පල්ලටත් අරන් පෙන්නන්න. මෙන්න මේ settings ටික තමයි ඉතින් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. හරි ඔක තමයි ඉතින් tool එකේ settings ටික. තව ඔය නිකන් තැන් දෙක තුනකට දාගෙන යන්න. හරි මෙන්න bearish පැත්තට තියෙන බුල් මාකට් එකේ තියෙන bearish නෙමෙයි bearish පැත්තට තියෙන. හරි බලන්න ඒ zone එකෙන් මාකට් එක ගන්න උඩට හරවලා තියෙනවා. අපිට එහෙම මේ පොඩි පොයින්ට් වල උනත් අපිට දාන්න පුළුවන්. මම ඔයාලට පොඩි පොයින්ට් එක දාලා පෙන්නන්නම් මේක වැඩ කරලා තියෙන්නේ. අපි මෙන්න මෙතන ගමු. හරි මෙතනින් දැන් මාකට් එක බයි පැත්තට තියෙන්නේ. අපිට මාකට් එක මෙතනින් බයි වෙලා මේ ටික සෙල් වෙලා එනකොට අපිට මේ හරිය මාකට් එක අප් වෙයි කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ tool එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ tool එකේ zone එක මෙන්න මේ විදිහේ zone එක ගහලා tool එක අයින් කරගන්න. හරි tool එක අයින් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද ඒ zone එකෙන් මාකට් එක හැරිලා තියෙන විදිහ.
දෙවෙනි පාරත් ඒ සෝන් එකම මාකට් එක හැදලා තියෙනවා. මෙතනින් හැරුණ එක අපිට පළවෙනි හයි එකෙන් ප්‍රොෆිට් එකක් අරගෙන අපිට ට්‍රේඩ් එකෙන් බයි නැතුව අයින් වෙන්න බලන් අපි මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා. අපි සාමාන්‍ය පිප්ස් 50ක් විතර රිස්ක් කරා. මේක 50ක් බලමු 50 විතර 50ක් ඕනෙත් නෑ. ඉතින් එච්චර මාකට් එක ඇවිල්ලා නැහැ. හරි. ඉතින් අපිට මේක අල්ලන් ඉන්න පුළුවන් පිප්ස් 130ක් විතර අපිට මේක අල්ලගෙන ඉන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. මේක ඔයගොල්ලෝ පුළුවන් තරම් මේක බෑක් ටෙස්ටින් කරන්න. 1 මිනිත් වලට දාගන්න 1 මිනිත් එකේ යන්න මාකට් එක පිටිපස්සට උඩරින් පුළුවන් තරම් ගිහලා එක දිගට මේ මාකට් එක ඔයාලට හම්බ වෙන ඩිරෙක්ෂන් එක අනුව මාකට් එක දාගෙන යන්න අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් අපි අඳුර ගන්න ඕනේ high point low point ඒ ටිකට high එකයි low එකයි අතර තමයි අපි මේක ට්‍රේඩ් එක හරියටම දාගන්න ඕනේ. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් මේක පාවිච්චි කරන එක ගැන තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව ඉස්සරහට මොන වගේ වීඩියෝ දෝනේ ඔයාලට මොනවා හරි තව ඕනේ දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕනේ දේවල් කියලා මම ඒව අනිවාර්යෙන් අරන් එන්නම්. දැන් නැති දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් විදියට දාන්න. මම මේ වීඩියෝ විදියට අරන් එන්නම්. හරි. ඉතින් මේ ටූල් එක ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. ඔයගොල්ලන්ට හොඳට ට්‍රේඩ් ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ ට්‍රේඩින් ජර්නි එකට මේ ටූල් එකෙන් ඔයගොල්ලන්ට අලුත් දෙයක් එකතු කරගන්න පුළුවන් මේ සෙටින්ග්ස් ටිකෙන්. හරි. එතකොට මම මේ සෙටින්ග්ස් ටික ඔයගොල්ලන්ට දුන්නා. හරි. මේ ටිකත් හදාගන්න ඉතින් මෙන්න මේ විදිහට බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේක අප් වෙලා තියෙන විදිහ. මේ මෙතනට බැලුවොත් මෙතන ඉඳන් මේකට ගානට බැලුවොත් මෙතනින් ගානට මාකට් එක හැරිලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ ටූල් එක දාලා බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අපි එනන්ත වලුත් වීඩියෝ එකකින් හැමෝම මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරන් ළඟදිම එන්නම් ඉතින්. හරි. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.